අපි උනා රාට යන්නේ නැහැ ඔබ. රාට යන්න බයයි. රාට යන්න දෙන්නේ නැහැ කොහමද? වරක. ඔය පළවෙනි ගත්තු දෙවෙනි ගත්තු නගින්න බෑ. ඒකට අපහන් භූත සකදන්න බෑ එනවා. ඒ කාර්ය කරපුවා. අපි ඊළඟ රැංගිලා දින්නේ. මෙතනින්ද හරවන්නේ කිව්වේ? නෑ බයි බීච් එක ගාව අනිවාර්යෙන් මේක තියෙනවා රේල් පාර දිගේ යද හැකි ඉතින් පාර ඇති. Hello. ඔන්න අතනට තමයි අපි දැන් යන්නේ. මේ පාරෙන් දිගටම යන්න ඕනේ. මේ ඇවිල්ලා ඔය තියෙන්නේ ගල්කිස්ස බීච් එක ඔයගොල්ලෝ දන්නවා ඇති. මේක ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. අපි ගල්කිස්ස බීච් එකට ගිහලා පොඩ්ඩක් පාර ආගන්න ඕනේ හින්දා. අපිට අංකල් කෙනෙක් පාර කිව්වා. අපි යනවා සාමාන්‍යයෙන් මේ කෝච්චි පාර දෙකෙන් ගියත් ඒක අහු වෙනවා. නමුත් අපි බයික් එකේ ආපු හින්දා අපි එතනට යන්න පුළුවන්. එළිම ඇක්සස් තියෙනවා. ඒ අංකල් පාර කිව්වා. ඊළ බලමු අපි. ඔය කියන ලොවිනා බංගලා එකට යන්න පුළුවන්ද නැත්නම් ඒ ආශ්‍රිතව තියෙන මොකද්ද මේ අභිරහස කියන එක අපි පොඩ්ඩක් බලමුනේ. ඊළඟ දැන්ට මේක මොකද සිද්ධි නැද්ද? එතෙන් තොල්මන් සිද්ධි ඔබ පාර පුළුවන්. ඈ? තුල්ට යන දෙනවද? වෙන්නේ නැහැ. මම තමයි යන්නේ වෙලා දෙන්න බෑ. ලැබුණා බලද යවන්න. අරගෙන තියෙන්නේ. ඉතින් guys අපි අද ආව මේ ගල්කිස්සේ තියෙන මේ අර ඇත්තටම මේ TikTok වල social media වල පොඩ්ඩක් උන්මාදයක් එක්ක යන place එකක් හොයාගෙන. මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්නදී ගොඩක්ම social media එකකින් මෙන්න මේ කියන ගල්කිස්සේ තියෙන මේ abandoned අපේ පිටිපස්සෙන් තියෙන මේ abandoned house එක. මම හිතන්නේ ඔයගොල්ලන්ට කැමරා එකේ පේනවා ඇති zoom වෙලා මේ abandoned house එක. ඔයගොල්ලෝ ගොඩක් familiar ඇති මේක දැකලා. ඉතින් අපිට හිතුණා Serendip Seekers වලින් ඇත්තටම මේ house එක මොකක්ද මේ ගොඩක් අය කට්ටිය එක එක මත දරනවා මේ house එක ගැන. ඒ කියන්නේ social media එකේ එක එක කතා යනවා. ඊට පස්සේ මේකේ ඉස්සරහට ඇවිදන් යද්දි පාලම් වල ගහලා තියෙනවා මෙතනින් එහාට යන්න එපා. ඔයගොල්ලන්ගේ මරණය නියතයි. ඔන්න ඔය වගේ නිකන් අර බය හිතන කතා, බය හිතන අවවාද වගේ තියෙනවා. මෙන්න මේකේ ඇත්ත මොකක්ද කියන එක හොයන්න ඕන හින්දා අපි Serendip Seekers එකෙන් මෙතනට ආවා. මේක දැන්ට හඳුන්වන්නේ චෙරිස් හොටෙල් කියන එක. චෙරිස් හොටෙල් කියන එක අපිට අන්තිමට මෙතනට ආවහම මේක මේ පැත්ත ගැන දන්න මාමා කෙනෙක් හම්බුණා. ඇත්තටම මේ අපි කියනවට වඩා මේ පැත්තේ සයිඩ් එක ගැන දන්න මේ ගමේම කෙනෙක් ඕගොල්ලන්ට මේ විස්තර කියන එක හොඳයි හින්දායි අපි මේ මාමාව සම්බන්ධ කරගත්තේ.
මාමේ අයිබෝන් ආද වෙසක් දවසේ ඉතින් මාමේ මොකක්ද ඇත්තටම මේ තිරිස් හොටෙල් එක කියන්නේ මේකේ අතීත කතාව මොකක්ද මේ කියන්නේ මේක සර් මේ වයිස හෝටලෙත් එක්කම වගේ එකට එකම ගියේ ඊළඟ සර් කොහොම හරි 83 දෙමළ යුද්ධේ ශ්‍රී ලංකාවේ දෙමළ සිංහල යුද්ධය ඇති වුණානේ සිංහල යුද්ධය ඇති වුණාම අපේ සිංහල මිනිස්සු ගිහලා මේවා සේරම කඩලා මංකොල්ල කාලා මේවා ගිනි තියලා ඊට පස්සේ ඒ ගින්න මුද බොස් අයිතිකාරයා ඉන්දියාවට ගියා ඊට පස්සේ දැන් මේක ආණ්ඩුවට ගත්තා ආණ්ඩුවට අරගෙන පෞද්ගලික කාලේ යුද කැම්ප් එකක් දාලා තිබුණේ නේද ඊට පස්සේ යුද කැම්ප් එකක් දැන් අයින් කරා අයින් කළා දැන් නිකන් පාළුවර තියෙනවා ඕන කෙනෙකුට බලන්න කරන්න පුළුවන් කියලා ඔව් දැන් මේක පෞද්ගලික දේපලක් නෙමෙයි නෑ පැන්ඩම් හරි මේක දැන් ඔය කියන විදියට ගොඩක් අය කියනවා මේක රැට එක එක සද්ද ඇහෙනවලු එක එක එනවලු මේ මොන හරි මේ අද්භූත සම්බන්ධ දේවල් මොන හරි තියෙනවද ඒක මොකුත් නෑ අර කැම්ප් එක තියෙන දවස්වල මිනිස්සුන්ට වද හිංසා දීපු ඒවා දෝංකාර දෙනවා තාමත් මේම කතාවක් තමයි මේක ඇතුලේ යන්නේ අපිට මේක ඇත්තටම බලන්න පුළුවන් අංකල් පුළුවන් ඒ මොනොත් අපි ඔයගලන්ට පෙන්වන්නම් මේක ඇතුලට යන්න පුළුවන් නම් අංකල් කියනවා මේක ඇතුලට යන්න පුළුවන් කියලා එයාගේ යාළුවෙක් ඉන්නේ ඒක සිකියුරිටි කෙනෙක් කියලා හැබැයි මං හිතන්නේ මේක අනවසරෙන් ඇතුළට එන්න බෑ අනවසරෙන් ඔයගොල්ලෝ ආවා කියලා ඔයගොල්ලන්ට මේක ඇතුළට ගිහලා බලන්න බෑ මොකද මේක ඇත්තටම මේ පබ්ලික් ප්‍රොපර්ටි එකක් නෙමෙයි මේක ජනසතු වෙලා නැහැ මේක බලන්න කියලා මේකට අවසරයක් එක්ක අරගෙන තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ අනිවාර්යෙන් මේක ඇතුලේ බලන්න. අපි බලමු ගිහිල්ලා මේක ඇතුලේ ඇත්තට මොකද්ද වෙන්නේ? මොකද්ද මේ දෝංකාර සත්‍ය? මොකද්ද මේ ප්‍රශ්නේ කියන්නේ? හරි. ආවා චෙරිස් හොටෙල් එකේ ඇතුළට මේකේ තියෙන මොකද්ද මේ අද්භූත හරි මොකද්ද මේ තියෙන කතා හොයන්නේ මොකද කට්ටිය කියනවා මේක තුලින් සද්ද ඇහෙනවා මේක තුලින් එන අද්භූතයි මෙතනින් කෝච්චි යද්දි වයයි කියන මතයක් තියෙනවා අන්නේ මතය මොකද්ද කියලා දැනගන්න අපි මේකටම සම්බන්ධ අංකල් කෙනෙක් එක්ක ආවා ඒකයි අපිට මෙහෙම ඇතුළට එන්න පුළුවන් උනේ අපි ගිහිල්ලා බලමු ඇත්තටම ඔයගලන්ට පේනවා මං හිතන්නේ මේකේ වටපිටාව දකිද්දි ඇත්තටම පාර භයංකාර ස්වරූපයක් තියෙන එක මම දන්නේ මගේ මේවා පේනවා කියලා දැන්ටවත් කිරිගඩු පිපිලා වගේ තියෙන්නේ ඒ ගමරාමේ පිටාව මේ අමුතු මුක්ත ස්වරූපයක් තියෙන මේක අපි බලමු ගිහිල්ලා මෙතනින් තමයි ඇතුළේ එන්නේ. එන්න. මේකේ දැන්සන් අර ඉන්න ලෝකෙින් ඉන්න ඉන්නේ. දෙලෝනා වේින් කාස්. ආරෙන්නේ නේ ගොෂි. මේක හදන්නස් ලිෆ්ට් එක ගන්න හදනවා. ඒකේ තේරෙන මොකක් කියන්නේ අප්පා ගෙදර මම හිතන්නේ මේ අර ට්‍රැඩිෂනල් පැත්තට පොඩි ඒස්තටික් පැත්තට කැමති අයට මේ අර නෙඩින් ෆොටෝග්‍රැෆි වලට මෙතන මම හිතන්නේ අර එහෙම පොඩි වයිබ් එකක් තියෙනවා මෙතන ඈත මික් සයිඩ් එකක් එක ඕලන්න පේනවා ඉස්සරහා ආයි පුතේ දන්නාද සර්විස් ඕඩර් දෙයක් ගන්න හා මේ ඕඩර් එක ගන්න ඕඩර් එකක් හරිදුනානේ ඔව් මේ රෝගන් ප්‍රතිල ඕඩර් නෑ ඒක නේ වගේ බීච් එකක් නෑනේ යන් ශනිවාරේ නේ වගේ ඕපන් මේක මේ සීකක් නෑ යන්
ඉස්සර බලන්න ලස්සන මේ පූල් එකක් තියෙනවා මම ඉන්න දැන් නම් ගහා වෙදිලා විනාශ වෙලා තියෙන්නේ. කොයින්ද මේ මේක හොඳට තිබ්බනම් මේ වලටනේ අර අංකල් කිව්වා වගේ මේක තමයි හොඳම බීච් එක ගල් බීච් එකත් වෙන්නේ. දැන් නම් ගරා වෙදිලා ගොඩක්. එතන ඉඳන් ක්ලෝස් අප් එක පෙන්නන්න බලන්න. උදේ නම් මේකේ මේක රොගන්න ජැක්සන් වැටුනේ වෙනදන තරම ජප්පු වදේ සුද්දකින් ඉන්නේ නකොට සුද්දා පැන්න උඩේ නම් සිඹුලේ මෙන්න පැන්න උඩට මම බැටින් නැහැ දෙද්දුලේ වැටුනේ යනවා ඩප්පින් කරේ ඕක මොදින් නම් වැටි Cambio el uso de los lentes individuales bastante. No, mà bằng nó thành làm cái đó không ai nuôi được đâu thì chính tiền. So delta මේක ඉතින් මේකේ රෙනෝවෙන් කරන මේක හදන්න නැද්ද? නෑ මේ බලන්න නෑ. ඒ ගන්න. එතන මේ මම වගේ හිමරේ බාරන මුත්ත ස්වරූපයක් තියෙනවා. මම හිතන්නේ චුල උඹටත් ඒ මාතරෝලා තමයි ඉස්සර වලින් ඉඳන් යමුගා ගත්තී. අදේ විචාරෙන්ද. නාරුවා. මේ වගේ ස්පෙක්ට් එකක් තමයි උඩක් තියෙන්නේ නේ. ඔව්. Cũng mà đừng chơi đó nữa luôn mà mày thôi không có cái bà được cho nên một hai giờ khi tiếng Nhật đi nghe con là nghe là cái này mới ok là good đi ra cái đường môn đi là nó là dan nhiều đi cái là nhiều hơn mà chúng ta cứ đôi đi anh ấy không đi rồi đi kia là kẻ đi đâu mà ý luôn là gì hay là අපිට වැඩි වෙලාවක් මේක ඇතුළේ ඉන්න බැරි වෙයි මේ. ඔව්. මොකද අපිට ඇහෙනවා මේ වෙලාවේ මේ. නෑ. මේ ෂොප්පෝ වල ඉන්සයිඩ් ඒ දවසේ දිව්වම ඒ ඉතිරි එඩිට් එක දෙපැත්තට. මේ ඔක කියන්නේ මේ ලේඩිය. ඕ මේ ලේඩි නේද? ඒ ලේඩි දුස්කමිනේ මොනේද? කියන්නේ සාමාන්‍යයෙන් අර ලේ කියන දේ කොහරි කැක්කක් වුණාම ඒක ලෙන්සියෙන් නැකෙන්නේ නැහැ. ඒක ගැටකය යනවා. මේක ජෛව මේක සාමාන්‍යයෙන් නියමයක්. මාස් වෙනවා ඇටි. මේක අර පතුරු ගහලා වගේ තියෙන්නේ. එතන ලං වෙලා බැලුවාම ලං කරලා පෙන්නන්න. එහෙම කතාවක් අපිට විශ්වාස කරන්න බැරිකමකුත් නෑ වගේ සින්නක් තියෙනවා. අපි ඉතින් දන්නේ නැහැ මේක තියෙන ඇත්ත කතාවනේ. එහෙම විශ්වාසයක් තියෙනවා. බලමු අපි. ඉතින් අංකල් කියන විදිහට මේ ඔයගලන්ට පේනවා ඇති මේ පාලනේ තාප්පවල ගහලා තියෙනවා රත්නක් ගහලා කියලා රත්නක් ගහලා ඒ මොකට ගන්නේ මේකේ මේ අයිතන මොනින් කියලා තියෙනවා මේ පාලම අසල අකව මරණ සිද්ධ වෙනවා මරණේ ඉදිරියේ ඉන්දියට දිවි වෙනවා පාලනයක දුම්රියට දිවි වෙනවා වගේ කතා තියෙනවා මෙතන මේ මෙතනදී කතා තියෙනවා කියන්නේ මේ පාලමත් එක්ක මංගලී වෙනියේ හරි කේස් එකක් තියෙනවා සද්ද ඇහෙන්නේ නැති ප්‍රශ්නයක්. ඒ කියන්නේ කෝච්චි දෙක එද්දි උලගත් එක්ක පාලම ඇත්තේදී ඇත්තටම කෝච්චි දෙක එනවා කියලා ඇහෙන්නේ නැහනේ. ඇහෙන්නේ නැහැ. මෙතන ඇහෙන්නේ නැති මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් කට්ටිය නැතිලා තියෙනවා. ඒ කියන්නේ රාගලින්. අන්න එහෙම කතාවක් තමයි මෙතන යන්නේ. අපි දන්නේ මහා පාලම අතර අන්ත මරණයක් මේක මේකයි සත්‍යයි. ඒ වගේ වෝනින්ග්ස් තියෙනවා. තමයි පාලම කියන්නේ. එතන කියනවා මාත් මුලින්ම අතන්ට එන්න අවුඩේ මාවත් ගොච්චියට යට වෙනවා. මේ අංකල් නැත්තම් අංකල් තමයි කිව්වේ අයින් වෙන්න කියලා. මෙන්න මේ වගේ
ඒක ගුවන් අපි මෙතන ගන්නගෙන ඉඳින්නේ අර ඒ දවස්වල අර වගේ නිසා ජීවු සත්‍යයෙන් ඇතුලෙන් අපිට එනවා ඒ පිටියට එනවා අන්නත අපිට එනවා එළියට එනවා තල්දි දැන් කටියම આવොත් එම් බය වෙනවා අපි ඉඳ අපිට ගන්න අපි නිතර දාන්නේ ඒ කියන්නේ ඇත්තටම මේ අංකල්ට ඒක එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා. ඒ ඒ කියන්නේ ඒක බොරුවක් නෙමෙයි. අපි උනා රාට යන්නේ නැහැ ඔබට. රාට යන්න බයයි. රාට යන්න දෙන්නේ නැහැ කොහොමද? ඔය පළවෙනි ගත්තු දෙවෙනි ගත්තු නගින්න බෑ. ඒකට අම්මන් බූත තකරන්න බෑ එනවා. ඒ කාර්ය කරපුවා. අපි ඉන්නේ ඉන්නේ